ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මුග දවසකට පස්සේ තමයි ගෙදර වැඩ කරන ගමන් වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ. ඔයාලට මතක ඇතිනේ අධික වර්ෂාවත් එක්ක දිත්වසුලි කුණාටුව ඇවිල්ලා මගේ ගෙදර තිබුණු තත්ත්වය මොන වගේද කියලා. ඉතින් ඒ තිබුණු පසිබිමත් එක්ක වීඩියෝ එකක් කරන්න තරම් පරිසරයේ කිසිම කලෙලියක් තිබුණේ නැහැ. ඒත් එක්කම ඒ ටිකේ අපිට ගෙදර දොරේ වැඩ කටයුතුත් ගොඩාක් ඉර වුණා. බබාලගේ වැඩ කටයුතුත් තිබුණා. ඒවත් එක්ක වත්ත පිටිය ලස්සනට තියාගන්න එක ගැන අවධානය යොමු කරන්න ඉඩක් ලැබුණෙම නැහැ. ඒ ටික කාලෙදි මම කරේ තිබුණ පැල වර්ග ටික කලාතුරකින් හරි වතුර ටිකක් දාලා රැකගෙන අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වැඩ කටයුතු ටික විතරක් කරගත් එක තමයි. ඉතින් කාලේ ගෙවිලා යනකොට ඒ වැඩ කටයුතු ටිකෙන් ටික ඉවර කරගන්න ගමන් සාමාන්‍ය රටාවකට හැඩගැහෙනකන් මේ දේවල් ගැන හොයලා බැලුවේ නැහැ. අපි ඉතින් අපේ අත්‍යවශ්‍යම වැඩ කරගන්න අතරේ විනාශ වෙලා තිබ්බ වත්ත තාත්තා දවසින් දවස හෙමීට අස් කරලා දුන්නා. තවත් ඉවර නෑ. තව ටිකක් තියනවා සුද්ධ කරලා ඉවර කරන්න. හැබැයි මම අවශ්‍යම තැන් ටික විතරක් සුද්ධ කරලා අරගෙන ඔන්න ආයෙත් පැල හිටවන්න පටන් ගත්තා. ඉතින් මම ඔයාලට කිව්වනේ මම මේ වත්ත තියුණටත් වඩා ලස්සනට හදනවා කියලා. ඔන්න දැන් වෙනදට වඩා එකින් එක මල් එහෙම පිපෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඕනම අභියෝගයක් ආවම ඒකට බය නැතුව වැඩි අධිෂ්ඨානෙන් මුණ දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ඕන අභියෝගයක් ජයග්‍රහණය කරන්න. ඔන්න මම ඔයාලට කිව්වත් වගේම මගේ වත්ත තියුණටත් වඩා ලස්සනට හදාගන්න මම ආයෙත් සූදානමින් ඉන්නවා. දැනටමත් ඒක මම කරගෙන යන්නේ. බලන්නකෝ වත්ත පිටිය දැන් මොන විදියටද තියෙන්නේ කියලා. ඔයාලා දැක්ක නේද අර බාබණ්ඩේසියා මල? ඒක මට දුන්නේ මගේ යාළුවෙක්. හරිම හිත හොඳ ගුණ යහපත් යාළුවෙක්. හිත හොඳින් දෙන ඕනම දෙයකින් අපට ප්‍රතිඵල ගන්නත් පුළුවන් ඉතින්. ඔයාලට මතක නම් මං මෙන්න මේ කොටසේ කහ වගයක් හිටවලා තිබ්බා. ඇත්තටම මේ කහ ටික සාර්ථකව හැදුන්නේ නැහැ. මම ඒ ටික ගලවලා ඔන්න ඒ ටිකේ තනකොළ හිටව ගත්තා කොළ පාටට පේන්න. මොකද දැන් වත්තේ ගස් ගොඩාරියක් කපලා වත්තට හොඳටම අවුව වැටෙනවා. ඒ දැඩි අවුවත් එක්ක පරිසරයේ තිබුණු අර සුන්දර ගතිය ටිකක් අඩු වෙලා තියෙනවා. අපේ ප්‍රදේශයේ මල් වවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැමදාමත් උදේ හවස මල් වලට වතුර දාන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉරේ එළියට පිච්චිලා මැරිලා යනවා. ඒත් ඉතින් අපි අතාරින්නේ කොහොම හරි කරගෙන යනවා. මොකද වත්තේ පිටියේ ගහක් කොලක් නැත්තම් ගෙදර ඉන්න අනිත් අයටත් හිතට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ. කාන්තාවක් වුණාම ඉතින් තමන් ඉන්න නිවස නිවහනක්ම කරගන්න අනිවාර්යයෙන්ම කැප වෙන්න ඕනේ. නිවසක් ලස්සනට තියෙනවා නම් එතන ගෞරවය අනිවාර්යයෙන්ම ඒ ගෙදර කාන්තාවට ලැබෙනවා. ඔයාලා බලන්නකෝ පැල වර්ග කොච්චරක් තියෙනවද කියලා. මම උත්සාහ කරනවා දැන් මේ පැල වර්ග හැම එකටම හොඳට පොහොර දාලා පැල ටිකක් වැඩිපුර හදාගන්න. මොකද හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා ඉස්සරහට පොඩි වැඩක් පටන් ගන්න. බලමු අපි පුළුවන් වෙයිද කියලා කරන්න. මේමයි ඉතින් උත්සාහය තියෙනවා නම් කැපවීම තියෙනවා නම් ඇත්තටම කරන්න බැරි දෙයක් නෑ අපට. බලමු මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්නම්කෝ. ඔයාට පේන මේ කෝලියාස් පරණ හිටවලා තිබ්බ ඒවා ඔක්කොම අලුත් කරලා අලුතෙන්ම හැදිච්ච පැල. කෝලියාස් සාමාන්‍යයෙන් මාස 4ක් විතර ගියාට පස්සේ ඒ වගේ කාලේ ඉවර වෙනවා. ඊට පස්සේ නැවත අලුත් කරන්න ඕනේ. නැත්තම් අපිට තිබුණ පැල රැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒවා ගෙවත්තට හරීම ලස්සනක් ගෙනත් දෙන හින්දා මම මේ ටික වඳ වෙන්න දෙන්නේ නැතුව නිතරම අලුත් කර කර තියාගන්නවා. ඉස්සර නම් මම කරේ ගොඩක්ම එළවලු වර්ග වවන එක. ඒක ටිකක් ප්‍රතිඵල අඩුවෙන් ලැබෙන දෙයක් හින්දා මම ඔන්න මල් හිටවන්න ටිකක් පෙළඹුණා. ඒ වුණාට
නැවත එළවලු ටිකක් වගා කරගන්න ඕනේ. අඩුම ගානේ අමු මිරිස් ගස් ටික, තක්කාලි ගස් ටික අපිට අපේ ගෙදර හැමදාම හිටවලා තියාගන්න පුළුවන් නම් ගෙදර වියදම ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම මේ පැත්තට නැවත යොමු වෙන්න ඕනේ. හිමිහිට කරගෙන යමුකෝ. ඔන්න ඔයාට පේන මේ මුරුංග ගහ හිටවලා මන් දැන් මාස 4-5ක් විතර ඇති මට මතක හැටියට. ඉතින් මුරුංග ගහක් ගෙදරට අත්‍යවශ්‍යයි. විටමින්, ಖನಿජ ලවණ වගේ දේවල් බොහොම මුරුංගවල අඩංගු වෙලා තියෙනවා. ඉතින් මුරුංග ගහෙන් අපිට කරල් විතරක් නෙමෙයි කොලත් හැමදාම කන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් පුංචි බබාලට දිනපතාම වුණත් ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. බබාලගේ බර වැඩි කරගන්න ඉතාමත් හොඳ ආහාරයක් මුරුංග කොළ කියන්නේ. ඔන්න මම උදේ 11 වෙනකොට ගෙදර වැඩ ඔක්කොමත් කරලා ඉවරයි. අද රැට කව්පි තම්මන්න හිතාගෙන කව්පිටියකුත් පෙඟෙන්න දැම්මා. ඒ දාලා ඉවර වෙලා මම යන්න හදන්නේ අනුරාධපුරේ. ගිහිල්ලා එන්නේ රෑ වෙලා මහත්තයයි බබාලයි ඔක්කොම එක්ක. ඉතින් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් වීඩියෝස් හදන්න පටන් ගත්තා. ආයෙත් ටිකටම මගේ වීඩියෝස් බලන ගමන් ඒ වගේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කියලා කමෙන්ට් එකකුත් දාන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලගේ ජීවිතේට ගොඩාක් වටින දේවල් මං මේ වීඩියෝස් එක්ක අරගෙන එනවා. එහෙනම් ඔන්න අද දවස මෙතනින් නිමා වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. සතුටින් ඉන්න හැමෝම.